දන්න කෙනෙක් නම් දුවනවා නතර වෙනවනේ. මං අද හිතුවා මගේ වැඩ නැති නිසා මම අද යනවා. මගේ සෙල්ෆිෂ් ගතිය නැති කරගෙන අද අපි දෙන්නත් එක්ක ටිකක් රෑ වෙලා පොඩි ගමනක් යනවා. හැමදාම මගේ vlog නේ කරන්නේ. ඉතින් මං අද අපේ සුදු බබාගේ vlog එකක් කරන්න තමයි හදන්නේ. මෙයාගේ vlog එකක් තමයි අද කරන්නේ. ඉතින් අපි දෙන්නම මේ රෑ යන්නේ අපි දැන් highway එකට දාලා යනවා අද මෙයාගේ වැඩකට. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ වැඩේ මොකක්ද කියලා. ඉතින් අපිත් එක්කම අපේ vlog එකේ ඉන්න. ඉන්නේ අද ඉන්න කොහොමද අද යන්න අමාරුයි මෙයාගෙන් ටයිම් එක ඉල්ල ගත්තා මට පුළුවන් නම් vlog එකක් කරන්න දෙන්න කියලා. මෙයාගේ channel එකේ හරි අමාරුයි ඉල්ල ගන්න. ඔව් ඒ කියන්නේ අද ඉතින් චුට්ටක් වෙනස් vlog එකක්. ඔයගොල්ලෝ ආසාවෙන් බලයි කියලා මම ඔයත් ආසාවෙන් ඉඳපු vlog එකක් කරන්න. ඔව් ගොඩාක් ආසාවෙන් ඉඳපු vlog එකක්. මොකද මෙයා ගොඩාක් දවසට මට ඉතින් මේ vlog එකට කතා කරාට හැමදාම මට වැඩනේ. ඉතින් මං අද සියලුම වැඩ පැත්තකට දාලා අද මෙයාත් එක්ක දවසේ හවස අරෝ ඉන්න මෙයාගේ වැඩකට හැමදාම මගේ වැඩවලට ළමයි මෙයා හෙල්ප් කරන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මගේ ක්ලාසස් වල වැඩවලට මගේ පේපර්ස් බලන්න මගේ වැඩවලට මොන මෙයා හැමදාම මට උදව් කරන්නේ. ඉතින් මං අද හිතුවා මගේ වැඩ නැති නිසා මම අද යනවා කියලා. වැඩක් තිබුණා නම් එයි. අනේ මං ටිකක් ආත්මාර්ථකාමී වෙන්න නැතුව නිකන් මගේ සෙල්ෆිෂ් ගතිය නැති කරගෙන අද මම පරාර්ථකාමී වෙලා මෙයාගේ අපේ සුදු බබාගේ වැඩකට යන්න ඕනේ කියලා මං එයාට සපෝට් කරන්න ඕනේ. අද එයාට සපෝටිව් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතලා මම මේ අද ආවා. ඔබ බලන්නකෝ අද දවසේ කොහොම සපෝටිව් වෙන්නේ කියලා. අනිවාර්යෙන් බලන්න. බලලා කමෙන්ට් කරන්න. වෙනස් vlog එකක්. ඉතින් අද දවසේ අපේ vlog එක ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් බලලා ඉවරනකම් අපි හම්බෙමු. අපි යන තැනදී. බයි. ඔන්න ළමයි මං කියපු තැනට ආවා. සැවොයි වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවකට තමයි අපි අද ආවේ. අම්බෝ හොඳටම වහිනවා. අපිට අපේ වාහනයෙන් එළියට බහින්න බැරි තරම් හොඳටම වහිනවා මේ වෙලාවේ. ඉතින් අද මිස්ටර් ඇන්ඩ් මිසස් ෆිල්ම් ප්‍රීමියර් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රසන්ට් කරන්නේ මගේ හස්බන්ඩ්. දන්න කෙනෙක් නම් දුවනවා නතර වෙනවනේ. ඉතින් ඔය අගමැති නම් කනරා ගහන්න මම පස්සේ ඉන්න එපා කියලා. මට එහෙම හිතතර කමක් නෑ. මම කේන් කෙනෙක් නේ. ඒකට බලන්න මේ දෙන්න ඔයාලා අඳුරනව නේද? ඕන කෙනෙක් අඳුරනව නේද දෙන්නව? ඉතින් මම සම්පූර්ණයෙන් හැමදේම වීඩියෝ කරේ නෑ. තනින් චුට්ටක් වීඩියෝ කරා. මගේ vlog එකට දාන්න ඕන නිසා
මං කොටස් කීපයක් අරගෙන මේ විදිහට වීඩියෝ කරා. මේ ෆිල්ම් එක මිස්ටර් ඇන්ඩ් මිසිස් ෆිල්ම් එක දැන් ඔයාලට බලන්න පුළුවන්. මේක ටිකක් ෆනි ෆිල්ම් එකක්. කොමඩි සීන්ස් තියෙනවා. ඉතින් පොඩක් hina වෙලා බලන්න පුළුවන්. දිනක්ෂී උද්දිකයි ඉන්න ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මටත් අයියා නිසා අද ගිහින් මම ෆිල්ම් එක බැලුවා. ඉතින් ඒක ජොලි. මේ විදිහට තමයි ඉතින් මේ දවස ගත උනේ. ගොඩාක් ආටිස්ලා ඇවිල්ලා ඉන්දියා. බලන්නකෝ. ඔයා මොකද මෙහෙ? මගෙන් එහෙම ආන තමසේ කවුද? ඔව් මං කවුද කියලා වදන්නේ නැහැ නේ ඩියර්. ඒකට මම නම් දන්නවා කවුද කියලා. මම දෙල්කි. මං තමයි අනුෂ්කත් එක්ක එකට රඟපාන්නේ. ඔව් ඔව්. මං ඇති අතට අනුෂ්කත් එක්ක හොඳට රඟපාලා තියෙනවා කියලා නම් මට පේනවා. ඒකට මෙහෙම තැත්ත. මෙතන කොච්චර ආටිස්ලා ඉන්දියාත් මං ඇත්තටම බලාගෙන ඉඳියේ මගේ හස්බන්ඩ් දිහා. ඉතින් මං එයා දිහා බලාගෙන මං හිතුවේ අනේ මං කොච්චර වාසනාවන්තයිද මේ වගේ බොයි කෙනෙක් මේ වගේ කෙනෙක් මගේ හස්බන්ඩ් කරගන්න ලැබුණ එක කියලා. මේ එහෙනම් කාගේද? මේ වගේ පියදාසි නැන්දාගේ. පියදාසිගේ? ඔව් එයා රැට මෙහෙ එනවනේ. රැට මෙහෙ එනවා? ඔව් මම උදේට මම රැට එනවා. සමහරනේ. දවල්ට තරුණ කෙල්ලෙක් රැට නාන. අම්මා ක්‍රේස් මොන ක්‍රේස්ද බා? සරණේ රුවනද? අම්මේ ක්‍රේස් එක බලාගෙන හිටියා මං ඇඳුම් මාරු කරනවා. ඔක ආයාවද? ඔය පර බල්ලට අර තමයිවත් එකක් දෙන්නේ. මෙහාට වරේ පරයා. මෙහාට ඉතින් ඔහොම තමයි අපේ අද දවස ගෙවුනේ. ෆිල්ම් එක බලලා ඉවරලා මම ඉතින් පොඩක් ඉන්දියා අයියා යාගේ වැඩ ටික කරලා ඉවරලා එනකන් ළමයි මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට තමයි තේරුනේ මම ඇත්තටම වීඩියෝ කරලා තින්නේ අයියාව විතරයි කියලා. මම වෙන කිසිම දෙයක් වීඩියෝ කරලා නැහැ කියලා මට තේරුනේ මේක එඩිට් කරනකොට තමයි. මට ඒ වෙලේක හිතුනේ නැහැ ඇත්තටම. වෙනදා ඉතින් හැමදාම එයා මට සපෝට් කරනවානේ. ඔයගොල්ලෝ එක දන්නවනේ. ඉතින් අද මට පොඩියට හරි යාට සපෝට් එකක් දෙන්න. මොකද එයා හරිම ආසාවෙන් ඉඳලා එයා ෂූටින් යන දවසක මමත් එනවට හැමදාම මට කතා කරත් යන්න බැරි වුණා. ඉතින් මම මේ පාර නම් කොහොම හරි වෙලාව හදාගෙන යත් එක ගියා. මං ඉතින් එයාගේ මේ දේවල් හරිම ආසාවෙන් බලාගෙන ඉඳියා. මට හරිම ආඩම්බරයි එයා ගැන. එයා හැම අතින්ම දක්ෂ පිරිමි ළමෙක්. ඉතින් ඔයාලත් මේ ෆිල්ම් එක බලන්න. උද්දික මේ ෆිල්ම් එකේදී ගෑනු චරිතයත් පිරිමි චරිතයත් දෙකම මාර ලස්සනට රඟපානවා ළමයි. මට හිතා ගන්නත් බෑ එයාද කියලා. ඉතින් මගේ vlog එකේ ඊටු ටිකත් ඔයාලා බලන්න. බලලා අද අපේ දවස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
යන්නේ. ඔයා විතරයි හොඳයිද වාට දැන් අද සනීපයිද? සනීපයිද? ආයෙ එනවද? ආයෙ එනවා ෂූටින්. ඒ වැට් ටික හොඳයි. අපි අද මෙන්න මේකේ ආවේ. ෆිල්ම් ප්‍රීමියර් එක හරි. එහෙනම් අපි දෙන්න යනවා. ඉවරයි. ආයෙ එන්න ඔයා හොඳ. vlog එක අදට ඉවරයි. බලපු හැමෝටම thank you so much. bye.